ආයුබෝවන් සුපුරුදු පරිදි මම ඩොක්ටර් තාරිකා පතිරත්න. අදත් ආවේ බහුලව කතා කරන්න මාතෘකාවක් ඔයගොල්ලොත් එක්ක කතා කරන්නේ තමයි ශුක්‍රාණු පිටවෙන ප්‍රමාණය අඩු වීමට හේතු මොනවද? ඉතින් මේ හේතු ගැන කතා කරද්දී අපිට හමු වෙනවා කායික හා මානසික හේතු. කායික හේතු අපි මුලින්ම කතා කරමු. හෝමෝන අසමතුලිතතාවයක්, සිංක්, විටමින් B12 වගේ විටමින් ඕනතාවය, ඒ වගේම වෙරිකොසීල් වගේ තත්ත්ව නිසා ස්පර්ම් ජනන ක්‍රියාවලියට බාධා සිද්ධ වෙන්න පුළුවන්. ඒ වගේම තමයි ආසාදන තත්ත්ව ඇති වෙන අවශ්‍ය විදිහට සංවින්දනය හෝ මගින් ශුක්‍රාණු බැහැර කිරීම වැඩි වශයෙන් සිද්ධ වුණොත් ඔබගේ මේ ශුක්‍රාණු වොලියුම් එක අඩු වෙන්න පුළුවන්. ඖෂධ වර්ග නිසා. මේ ඖෂධ වර්ග කිව්වහම මානසික රෝග සඳහා භාවිත කරන ඖෂධ, අතිරුධිර පීඩනය සඳහා භාවිත කරන ඖෂධ, ස්ටෙරොයිඩ්ස් වර්ග, එපිලෙප්සි වගේ භාවිත කරන ඖෂධ, මේ වගේ දේවල් නිසා ඒවේ අතුරු ආපත විදිහට මේ ශුක්‍රාණු ජනන ක්‍රියාවලිය අඩු වෙලා පිටවෙන ප්‍රමාණය අඩු වෙන්නට පුළුවන්. ඒ වගේම තමයි ආහාර රටාව, ජීවන රටාව නිසාත් අපිට මේ දේවල් ඇති වෙන්නට පුළුවන්. ඒවා අපි නොදැනුවත් අපේ ජීවිතයට ලං කර ගන්න දේවල්. විශේෂම දේ තමයි නින්ද අඩුකම සහ මානසික ආතතිය, දුම් වැටි සහ මත්ද්‍රව්‍ය භාවිතය. ඒ වගේම තේ කෝපි වැනි පාන වර්ග භාවිතය. ආහාර පෝෂිතයි විදිහට නොගැනීම. අපේ බරට හරියන වතුර ප්‍රමාණයක් අපි අනිවාර්යෙන් පානය කරන්න ඕනේ. ඒ වගේම තමයි දීර්ඝකාලීනව විකිරණ වලට අධික තාපය නිරාවරණය වීමත්, ඒ වගේම තමයි මානසික ප්‍රශ්න. මානසික ප්‍රශ්න ගත්තාම ඇන්සයිටි, ડિප්‍රෙෂන් වගේ ගැටලු තියෙන අයට මේ වගේ තත්ත්ව ඇති වෙන්න පුළුවන්. ඒ වගේම තමයි තමන්ගේ තියෙන මේ සම්බන්ධතාවය තුළ ඒක තමන්ට ලොකු ටෙන්ෂන් එකක්, ආතතියක් දෙන සම්බන්ධතාවයක නම් ඔබ ඉන්නේ. ඒ වගේම තමයි ඔබ ලිංගික කාර්යතාවය කියන නම ඇහෙනකොට ඉතා ඒක බයසුළු බයජනක දෙයක්. නම් මේක තියෙනවා ක්ෂණික මොචන සහ අප්‍රාණිකත්වයේ තියෙන රෝගීන්ට විශේෂයෙන්. ඒ තත්ත්වයක් එක්ක ඔවුන්ට මේ ලිංගික කාර්යතාවයේ සම්බන්ධතාවයේ පවත්වන අනිත් පාර්ශවයත් එක්ක ගත කර ගැනීම ලොකු අදත් මට මෙහිම වෙයිද කියන චකිතයත් එක්ක බයක්, චකිතයක් තියෙන නිසා හිතේ ඔවුන්ට පිටවෙන ප්‍රමාණය අඩු වෙන්නට පුළුවන්. ඉතින් මේ වගේ කායික මානසික හේතු නිසා මේ ගැටලු ඇති වෙනකොට ඔබගේ ජීවිතය තුළ ඔබට මේ ගැටලුව තියෙනවා නම් මොනවද මේ ඔබට ඔබගේ ජීවිතය තුළ මේ ලක්ෂණ වලින් ඔබ ළඟ තියෙන්නේ කියලා බලලා ඔබ නිසි ප්‍රතිකාරවලට යොමු වෙන්න පුළුවන්. ඔබගේ සරුභාවය, වොලියුම් එක නිසියාකාරව වර්ධනය කරගන්න.